අදටත් විශ්වාස කරගන්න බැරි අద్භූත සිද්ධියක් ගැන සම්පූර්ණම කතාව තමයි අද වීඩියෝ එකෙන් අපි ඔබට කියන්න යන්නේ. දිනේ හරියටම 1995 නොවැම්බර් 14 වෙනිදා. මේක වෙලා තියෙන්නේ චීනයේ බීජිං නුවර. දැන් වෙලාව රෑ 12ට විතර ඇති. ගොඩක් සීතලයි. නමුත් මේ අවේලාවේ ඇමතුමක් යනවා පොලිසියට. මෙම ඇමතුමේ සිටි කෙනා සිටියේ බොහොම බය වෙලා කියලා පොලිස් නිලධාරීන්ට තේරෙනවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් අහනවා මොකක්ද වගේ ප්‍රශ්න කියලා. ඇමතුමේ රැඳී සිටි කෙනා පොලිස් නිලධාරීන්ට කියන්නේ මහා අద్භූත කතාවක්. මම ආවේ මෙන්න මේ බස් එකේ. බස් එක ටික දුරක් යනකොට මිනිස්සු 3 දෙනෙක් නැග්ගා. නමුත් ඒ අය මිනිස්සු නෙමෙයි. ඒ අය අවතාර. මමයි පිරිමි ළමයෙකුයි යාන්තමින් බස් එකෙන් බැහැගත්තා. ඒත් බස් රථයේ ගමන් කරන අනිත් අයගේ ජීවිත තියෙන්නේ අනතුරේ. ඒක නිසා මේ ගැන ඉක්මනින් හොයලා බලන්න. මේ ආව ඉක්මනින් බේරගන්න කියලා ඇමතුමේ රැඳී සිටි කෙනා පැවසුවා. කතාව අහන ඔයාලා වගේම පොලිසියත් මේ ගැන මුලින්ම විශ්වාස කරේ නෑ. මොකද මේ කෝල් එක ගත්තේ වයසේ ගෑනු කෙනෙක්නේ. එයාගේ මොලේ අවුලක් තියෙනවද දන්නේ නෑ කියලා තමයි පොලිසියෙන් හිතන්න ගත්තේ. අන්න ඒක නිසා පොලිස් නිලධාරීන් මේ සිදුවීම ගැන වැඩි ගණන් ගත්තේ නෑ. නමුත් පසුදින මෙම පොලිස් නිලධාරීන්ට දැනගන්න ලැබෙනවා කලින් දවසේ රෑ අර ගෑනු කෙනා කියපු බස් එක මේ වෙද්දිත් අතුරුදහන් වෙලා කියලා. ඉතින් එහෙම දෙයක් වෙන්නේ කොහොමද? අර වයසේ ගෑනු කෙනා කියපු කතාව ඇත්තක් වෙලාද? ඒ කොහොම නමුත් අතුරුදහන් වුණ බස් එක සොයන විමර්ශන කටයුතු පොලිසියෙන් පටන් ගත්තා. ඔන්න දවස් දෙකකට විතර පස්සේ අර අතුරුදහන් වුණ බස් එක ගැන අදාහ ගන්න බැරි දෙයක් පොලිසියෙන් හොයාගන්නවා. ඒ දේ මොකක් වෙන්නේ නැද්ද? අර ගෑනු කෙනා කියපු විදිහට එදා රෑ බස් එකට නැගපු මිනිස්සු 3 දෙනා කවුද? බස් එකේ හිටපු අනිත් අයට මොකක් වෙන්නේ නැද්ද? මේ සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරය දැන ගැනීමට රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසාන තත්පරය වනතෙක් අපිත් එක්ක. ඉතින් අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ නැරඹීමට පහළ තියෙන subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව like එකකුත් දාගෙනම අපි යමු අද වීඩියෝ එකට. හරි. මම මුලින් ඉඳන් ඔයාලට කතාව කියන්න. දිනේ 1995 නොවැම්බර් 14 වෙනිදා. දැන් ගොඩක් රෑ වෙලා. යුවාන් මින් යුවාන් කියන බස් පර්යන්තයට අයත් බස් එකක් තමයි මෙම බස් අංක 375 කියන්නේ. මේ බස් එකේ ගමනාන්තය උනේ සියන්ෂාන් කියන නගරේ. ඉතින් බස් වාර කීපයකට පස්සේ රෑ වෙලා අවසානයට යන බස් එක තමයි මේ බස් අංක 375 කියන්නේ. සුපුරුදු පරිදි එදිනත් මෙම අංක 375 දරන බස් රථයේ පියදුරු මහතා සහ කොන්දොස්තරවරියද මුන්ගේ ගමනාන්තය වන සියන්ෂාන් නගරය බලා යෑමට පිටත් වුණා. ඉතින් ඔයාලට පුදුම හිතෙන්න පුළුවන් කොන්දොස්තරවරිය කිව්වහම ලංකාව වගේ නෙමෙයි. ඒ රටවල් වල කාන්තාවන්ද මෙවැනි රැකියාවල නිරත වෙනවා. අන්න ඒ වගේ සේවය කරන කාන්තාවක් තමයි මෙම බස් රථයේ සිටියේ. ඒ කොහොම වුණත් අධික සීතල කාලගුණයක මොවුන්ට මොවුන්ගේ ගමනාන්තය වන සියන්ෂාන් නගරය බලා අසීරු ගමනක නිරත වීමට සිදු වුණා. ඉතින් මෙම ගමනේදී මොවුන්ගේ පළමු නැවතුම වුණේ බීජිං නගරයේ සවුත් ගේට් කියන ස්ථානයේ. ඉතින් මේ බස් එක ඇවිත් එම බස් නැවතුම් පොලේ නැවැත්තුවා. එම බස් නැවතුම් පොලෙන් මෙම බස් රථයට මගින් 4 දෙනෙක් නැග්ගා. තරුණ පෙම්මියුලා, ඒ කියන්නේ කපල් එකක්, තවත් වයසක ගෑනු කෙනෙක්, තරුණ පිරිමි ළමයෙක් තමයි මෙම බස් රථයට නැග්ග මගින් උනේ. ඉතින් මෙයාලා බස් රථයට ගොඩ වීමෙන් පසු තරුණ කපල් එක රියදුරට පිටුපසින් වූ වාසනයේද වයසක කාන්තාව සහ තරුණ පිරිමි ළමයා බස් රථයේ දොර දෙපසින් වූ ආසනවලද අසුන් ගත්තා. මෙම මගින් නැගපු නැවතුම් පොලේ ඉඳන් මොවුන්ගේ ගමනාන්තයට යෑමට මොවුන්ට පසු කිරීමට තිබුණේ තවත් බස් නැවතුම් පොළවල් 6ක් පමණයි. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ රෑ වෙලා අවසානයට යන බස් එක. මගිනුත් කීප දෙනයි ඉන්නේ. පාරේ වෙන කිසිම දෙයක් නැහැ. බස් එකේ එන්ජින් ශබ්දය ඇර වෙනත් කිසිම ශබ්දයක් මෙයාලට ඇහෙන්නෙත් නැහැ. මේ විදිහට ටික දුරක් යනකොට මෙයාලා පිවිසුනේ ඉතා පාළු ස්වභාවයක් ගත් ප්‍රදේශයකට. ඉතින් මේ විදිහට මෙම පාළු ප්‍රදේශය පහු කරගෙන යනකොට බස් ඩ්‍රයිවර් දකිනවා පාර මැද ඉඳන් බස් රථයට අතවලන පුද්ගලයන් දෙන්නෙක්ව. මේක දැක්කට පස්සේ ඩ්‍රයිවර් ටිකක් විතර බය වෙනවා. කොහොම නමුත් මේ කතාවේ අద్භූතම කොටස පටන් ගන්නෙ මෙන්න මෙතනින්. එම ඇති වුණ බය නිසා බස් එක නවත්තන්නේ නැතුව ඉදිරියට ගියොත් හොඳයි කියලා තමයි බස් ඩ්‍රයිවර්ට හිතෙන්නේ. කොහොම නමුත් මෙම සිද්ධිය කොන්දොස්තරවරිය දකිනවා. ඇය ඊට පස්සේ ඇවිල්ලා ඩ්‍රයිවර්ට කියනවා කලබල වෙන්න දෙයක් නැහැ. මේ රෑ වෙලා යන අවසාන බස් එකනේ. බස් එක නවත්තන්නේ නැති වෙයි කියලා හිතලා වෙන්නේ නැති. ඒ දෙන්නා පාර මැද්දට පැනලා අත දානවා ඇත්තේ.
ඒක නිසා ඒ දෙන්නවත් දාගෙන යමු කියලා. ඉතින් කොන්දොස්තරවරිය මෙහෙම කිව්වට පස්සේ තමයි ඩ්‍රයිවර් බස් එක නවත්තන්නේ. බස් එක නැවැත්තුවට පස්සේ මූන් දෙදෙනා බස් රථයට නගිනවා. ඔන්න බස් එකට මෙයාලා නැග්ගට පස්සේ තමයි බස් රථයේ සිටි අනිත් අය දැනගන්නේ මෙතන දෙන්නෙක් නෙමෙයි 3 දෙනෙක් ඉන්නවා කියලා. මේ 3 දෙනාගෙන් දෙන්නෙක්ට වඩා එක්කෙනෙක් පොඩි. ඒ පොඩි කෙනාට සීය නැතුව තමයි ඉන්නේ. කොහොම නමුත් මූන් 3 දෙනා බස් රථයේ පිටුපසම ආසනයෙන් අසුන් ගන්නවා. ඉතින් මේක ටිකක් අසාමාන්‍යයි, අමුතුයි. ඊට වඩා අමුතුම දේ තමයි මෙයාලා ඇඳන් ඉන්න ඇඳුම් චීනයේ ඉතා පැරණි රජකාලයේ ඇඳුම් වීම. එම නිසා බස් එකේ හිටි අනිත් මගින් 4 දෙනාම දැන් ඉන්නේ ටිකක් බය වෙලා වගේ කියලා කොන්දොස්තරවරියට තේරෙනවා. ඊට පස්සේ කොන්දොස්තරවරිය මගින්ම සංසුන් කිරීමට මෙහෙම කියනවා. කලබල වෙන්න එපා. හැමෝම සංසුන් වෙන්න. මට විශ්වාසයි ඔවුන් රාත්‍රී චිත්‍රපට රූගත කිරීමක් අවසන් කර පැමිණෙන්නන් බව. සමහර විට රූගත කිරීමෙන් පසු මත්පැන් සප්පායම් වීමක් නිසා මොවුන්ට ඇඳුම් මාරු කිරීමට අමතක වෙන්නේ නැති කියා කොන්දොස්තරවරිය මගින්ට පවසනවා. කොන්දොස්තරවරියගේ මෙම ප්‍රකාශයෙන් පස්සේ එක්කෙනෙක්ගේ හැර අනෙක් මගින් 3 දෙනාගම හිත හැදෙනවා. හිත හැදුණු නැති කෙනා වෙන කවුරුත් නෙමෙයි, අර වයසක ගෑනු කෙනා. ඉතින් මොවුන් 3 දෙනා බස් රථයට නැගපු වෙලේ ඉඳන් අර වයසක ගෑනු කෙනා හිටියේ බයෙන්. පස් හැරිලා උන් දිහා බලනවා, ආයෙ ඉස්සරහා බලා ගන්නවා. අන්න ඒ වගේ බයකින් තමයි මෙම වයසක ගෑනු කෙනා මෙම බස් රථයේ ගමන් කරන්නේ. ඔහොම බස් නැවතුම් පොලක් පහු කරගෙන බස් රථයේ ඉදිරියට ගමන් කරනවා. ඊළඟට හමු වෙන බස් නැවතුම් පොලේ බස් රථයේ සිටි තරුණ පෙම්යුවල බැස ගන්නවා. ඔවුන් බස් එකෙන් බැස්සට පස්සේ ඔවුන්ට ලොකු සහනයක් දැනෙනවා. හරියට අනුතුරකින් බේරුණා වගේ. ඉතින් මොවුන් දෙදෙනා ඒව අමතක කරලා යන්න යනවා. ඉතින් දැන් බස් එකේ ඉන්නේ අර අద్භූත මිනිස්සු 3 දෙනයි, වයසක ගෑනු කෙනයි, තරුණ පිරිමි ළමයයි, කොන්දොස්තරවරියයි ඩ්‍රයිවරුයි විතරයි. මේ බස් එකේ ගිය මගීන්ට ඊළඟට කුමක් සිදු වෙන්නේ නැද්ද? ඉතින් මේ බස් අංක 375 කියන කතාවේ අභිරහස සම්පූර්ණයෙන්ම විසඳීමට මෙම වීඩියෝ එකේ දෙවැනි කොටස එක්වන්න කියලා අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.